මේ ගෑල් ළමයිකින් පිරිමි ළමයි කියලා ගෑල් ළමයිකින් වෙලාව ඇහුවත් හා කියනවා. ඒ ආර්ට් ෆැකල්ටි එහෙම තියෙනවා දැන්. ඒකේ අනුපාතය ඇවිල්ලා 100ට 1යි. එක කොල්ලයි ඌත් භාගයයි මේ 99ක් තමයි ගෑල් ළමයි ඉන්නේ. ප්‍රේම ඇවිල්ලා මම හිතනවා නම් ගෑල් ළමයි කැම්පස් යන එකේ ප්‍රධාන පරමාර්ථය ගෑල් ළමයි දාගන්න එක නම් එතකොට යන්න ඕනේ පේරාදෙනියට. එතකොට ඒකේ ආර්ට් ෆැකල්ටි එහෙම තියෙනවා දැන්. ඒකේ අනුපාතය ඇවිල්ලා 100ට 1යි. එක කොල්ලයි ඌත් භාගයයි මේ 99ක් තමයි ගෑල් ළමයි ඉන්නේ. එතකොට මේ ෆැකල්ටි එක ළඟනේ තියෙන්නේ. එතකොට ඒව ඇවිල්ලා ඉංජිනේරින් මෙඩිසින් කොල්ලෙක්ට තියෙන ඉල්ලුම නිකන් දැන් ඉන්නේ හැමතැනම ගෑල් ළමයි ඉඳලා හිටලා කොල්ලෙක් ඉන්නවා. හරිද? එහෙම තියෙන්නේ. ඒව ඇවිල්ලා තියෙන ඉල්ලුම කියන්නේ දැන් ඔහොම ඇවිල්ලා දැන් බස් හෝල්ට් එකේ ඉන්නකොට මේ ගෑල් ළමයිකින් පිරිමි ළමයි කියලා ගෑල් ළමයිකින් වෙලාව ඇහුවත් හා කියනවා. එහෙම තියෙන්නේ. ඒ පැත්තේ ගීම් බලන්න. ඒක ප්‍රධානම එකක් තමයි ආර්ට් ෆැකල්ටි වල ලෝ වලදී එහෙම මේ තියෙනවා පළවෙනි අවුරුද්දේ මේ ලෝ වලදී තියෙනවා ඔය කුලක පාඩමයි පොඩි අවකලනයේ පාඩමකුයි පොඩි මේ ආර්ට් වල පළවෙනි අවුරුද්දේ. දැන් ඕවා දන්නේ උන්ට ඉන්නේ. මෙහෙම මැත්ස් කරලා ගියපු විතරයිනේ කොල්ලෝ ටිකනේ. එතකොට ආර්ට් ෆැකල්ටි එකේ නංගිලා මාලිලා එනවා. මාලිලා එන්නේ නැහැ. ආර්ට් ෆැකල්ටි එකේ කට්ටිය එනවා. මේ මැත්ස් කරලා ඉංජිනේරින් ගියපු කට්ටියකින් අවකලනය අහගන්න. හරිද? එතකොට ඉතින් අවකලනය කියලා දුන්නේ. ඔයගේ ඉතින් අවස්ථා තියෙනවා. හරි.